Ceylon Green Life Plantation Private Limited, led by Dr. Marlon Francis Petersay, veteran entrepreneur, established his vision in 2022 to bring pride to Mother Sri Lanka through empowering farming in an innovative way. සීවීකින් සංවර්ධනය වන කෘෂිකර්මාන්තයේ දියුණුව අත්‍යවශ්‍ය මෙවන් යුගයක සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් හි ආගමනය ශිත්‍රයේ පෙරලියක් සිදු කිරීමට සමත් විය. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ඇපල් පේර වගාවේ ශ්‍රී ලංකීය සංනාමය වී අවසන්. අස්වැන්නෙන් ඉතිරී ගිය රන්ගොයමින් සැරසී රට අස්වැන්නෙන් ඉතිරී ගිය රන්ගොයමින් සැරසී රට අනාගතේ සාර සුභාවයි අනාගතේ සාර සුභාවයි වවන්න උපයන්න. ඒක තමයි අපේ අදහස. ඔබ වගා කරලා උපය ගන්න ඕනේ. දැන් සරු කරන්න ඕනේ භෝගේ නොව පස. පස සරු කරොත් નિરાයාසයෙන්ම භෝගේ සරු වෙනවා. අපි එදා මෙදා තුර කෘෂිකාර්මික වැඩසටහන් ඔක්කොගෙම කතා කරේ මේ ගැන. දැන් ඔබට පේනව නේද මේ විශේෂ දැන්වීමක්. මේකේ සඳහන් කරලා තියෙන්නේ Ceylon Green Life Plantation Private Limited. මේක 100% දේශීය කම්පැනි එකක්. දේශීය සමාගමක්. එතකොට අපි ඇයි මේ දේශීය සමාගමත් එක්ක එකතු වෙලා කෘෂිකාර්මික දේවල් ගැන කතා කරන්නේ? මොනවද මේකේ කරන්නේ? මේ සාමාන්‍යයෙන් ගමේ නම් කියන්නේ මේකට කිලෝ පෙර කියලා. හැබැයි අපි මේ වචනේ පාවිච්චි කරනකොට එච්චර කැමති නැහැ. මේක ඇපල් පෙර. ඒ කියන්නේ අපි නියම විදිහට පාවිච්චි කරනවා නම් මේ වචනේ ඇපල් පෙර. ඔබ දන්නවද මේ ඇපල් පෙර ලංකාවේ බොහෝ ඉඩම් වල හැදෙනවා. ඒකට වෙනම අලුතෙන් ඉඩම් හදලා වෙනම පස සකසන්න ඕනේ නැහැ. ලංකාවේ කොතනද ඉඩම් තියෙන්නේ ඕනෑම තැනක ඇපල් පෙර වගා කරන්න පුළුවන්. දැන් ඔබට දකින්න පුළුවන් වෙන්නේ මේ එක දිගටම ඇපල් පෙර වගාවක්. අක්කර ගානක වගාවක්. ඇත්තටම මේ මම තව චුට්ටකින් මේ වගාව ඇතුළට යනවා. ගිහලා ඔබ ඒ කියන්නේ ඔබේ මහන්සියට නියම මිලක් මේගොල්ලන්ගෙන් ලැබෙයිද කියන සැකය ඔබට එන්නේ නැද්ද? මට සැකයක් එනවා. ඔබතුමාට උත්තරයක් තියෙනවද ඒකට? ඔව් ඇත්තටම සම්පත් අපේ ගොවි මහතුන්ට පුළුවන් දැන් තාක්ෂණය දියුණුයි. දැන් අපේ දුරකථන ජංගම දුරකථනය හරහා එතුමන්ලට පුළුවන් ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. මොකද රජයෙන් ලබා දීපු සියලුම ආර්ථික මධ්‍යස්ථානවල විස්තර ඩේලි අප්ඩේට් වෙනවා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් අපි ලබා ගන්න මිල හා එම ආර්ථික මධ්‍යස්ථාන වලින් ලබා දෙන මිල දෙක සංසන්දනය කරලා බලන්න පුළුවන්. අපි ලබා ගන්න මිල ඉතා සාධාරණ මිලක්ද කියලා. ඒ කියන්නේ එහෙම විනිවිද භාවයකුත් අන්න ඒකයි මට උත්තරේ ඕනේ. විනිවිද භාවයෙන් තමයි අපි මේ කටයුතු සිදු කරන්නේ. ආ පහු කියන්නේ මොකද? පූර්ණ විනිවිද භාවයෙන් තමයි අපි මේ කටයුතු සිදු කිරීම කරන්නේ. ඒ කියන්නේ ගොවියට බලා ගන්න පුළුවන් එයාගේ මහන්සියට ප්‍රතිඵලය ලැබුණාද කියලා. අනිවාර්යෙන් එයාට එයාගේ වගා පරිශ්‍රයේ ඉඳන්ම බලන්න පුළුවන් අපි මිල දී ගනිද්දි මේ ලබා ගන්නා මිල සාධාරණද නැද්ද කියලා. දැන් ඔය Nokia කියන්නේ කම්පැනිය තාක්ෂණයෙන් පොහොසත් කියන එක. අනිවාර්යයෙන්ම. ඇත්ත වශයෙන්ම සම්පත් අපි ඒ ගැන කිසිම බයක් සැකක් නැතුව ප්‍රකාශ කරනවා. මේ සම්පත් වගාවෙන් නුත් ඔබ්බෙට ගිහිල්ලා අපි පොහොර නිෂ්පාදනය සහ වගා කෘෂිකර්මයට අවශ්‍ය සියලුම ආම්පන්න ලංකාවට මේ වෙනටත් අපි ගෙනල්ලා අවසන්. ඉතින් අපි ඉදිරියේදී අපි මේ වැඩසටහන ඉතා සාර්ථකව ඉදිරියේදී කරගෙන යමු. අපේ සියලුම ගොවි මහතුන්ට අපේ Ceylon Green Life ආයතනය නමින් ඉදිරියේදී පොහොර සහ ඉතා නවීන තාක්ෂණයෙන් යුත් කෘෂි උපකරණ ඔබට ඉතා සාධාරණ මිලට අපි හරහා ඔබේ වගා බිමටම ගෙනල්ලා බාර දීමට අපි සදී පැහැදී සිටිනවා කියලා. දැන් ජනතාව ඉන්න තැනින් ඉහළට ඔසවා තබන එක තමයි අපේ වගකීම. මාධ්‍ය වගකීම වෙන්නේ. නැත්තම් ජනතාව ඉන්න තැනුත් පල්ලෙහාට දාන එක නෙවෙයි. ඒ නිසා තමයි අපි මේ වැඩසටහන් ඔබට පෙන්වන්නේ. ඉතින් ගෘහස්ත වගාවකට යොමු කරන්න පුළුවන් භෝග වර්ග තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම ගෘහස්තව හදන්න ඕනේ. අපි චුට්ටක් කතා කරමු මේ ගැන. මේ අසෙල් සංජීව මහත්තයා එතුමා කෘෂි උපදේශකවරයෙක් හැටියට කටයුතු කරනවා.
අයිබා. අයිබෝ. අසේල මහත්තයා එතකොට ඔබතුමාද මේවා බලන්නේ? ඔව්. පොල්පිතිගම තියෙන අපේ සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනයේ කන්සල්ටන්ට් විදිහට වැඩ කරන්නේ මම. ඔව්. මේ භූමිය තුල මේ වෙනකොට වර්ග අඩි 20000ක් ප්‍රමාණයක් පොලිටනල් ඉදි කරලා අවසන්. ඊට අමතරව මෙතන ඉදිරියේ තියෙන භූමිය තුල වර්ග අඩි 38000ක් පමණ පොලිටනල් ප්‍රමාණයක් ඉදි කරමින් මේ දවස්වල ඉදි වැඩ අවසන් කරමින් යනවා. හරි. ඒ කියන්නේ මේ ඉඩමට ඉස්සරහා ඉඩමේ පොලිටනල් වර්ග අඩි 38000ක් ඉදි කරන්න ලෑස්ති කරලා තියෙනවා. දැන් මෙතන ලොකු ප්‍රමාණයක් ඉදි කරලා ඉවරයි. අපි ඉන්නේ peer හදපු වගාවක. දැන් සාමාන්‍යයෙන් ඔබ දන්නේ අපේ ආයතනය ඒ කියන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සමාගම peer වගා කරනවා කියලා. මොන peerද? කිලෝ peer. එහෙම නැත්නම් ඇපල් peer. නමුත් මේ භූමියේත් ඇපල් peer හදලා තියෙනවා. ඒ ඇපල් peer වලට අමතරව අපිට දකින්න පුළුවන් වෙනවා මේ ඔබ වඩාත් ප්‍රිය කරන පළතුරක් තමයි පැණි කොමඩු තැන් වල තියෙනවා. දැන් අර වගේ ග්‍රීන් හවුස් හදලා නැත්නම් ඒ වගේ පොලිටනල්ස් හදලා ඒවා ඇතුලේ මාළු මිරිස්, තක්කාලි, පළතුරු වර්ග, එළවලු වර්ග හදන්න ලෑස්ති කරලා තියෙනවා. මේ හැම දෙයක්ම මේ ආයතනය ඔබට ඉදිරිපත් කරනවා. peerගස් ලොකු වෙනකන් මේගොල්ලෝ මිරිස් හදලා තියෙනවා. ඉතින් හිතන්නකෝ මේ වගේ මිරිස් ගස් 700ක් මේ බිමේ හැදුනොත් අක්කර 3ක ඊට වඩා හදන්න පුළුවන් නේ යටි රෝපණේ. එතකොට මේ මිරිස් ගහක දෙයියන්ගේ පිටයි කියලා ඇත්තටම ග්‍රෑම් 500ක් කඩා ගන්න බැරි නෑනේ. ග්‍රෑම් 500ක් කඩා ගන්න පුළුවන් මේක. සමහර මිරිස් ගස් වල කිලෝ එකක් විතර කඩා ගන්න පුළුවන්. ඉතින් peer ගස් ටික ලොකු වෙනකන් නරකද වැඩේ. එතකොට peer ගස් ලොකු වුණාට පස්සේ මේ භූමියේ එහෙම යටි රෝපණයක් කරන්න බෑ. ගස් හදන්න බෑ. ඒකට හේතුව peer ගස් මහා විශාලයට ගියාම යටි රෝපණේ තියාගන්න බෑ. මෙතුමා නිශාන්ත වීරසිංහ මහත්මයා සහකාර සාමාන්‍යාධිකාරීවරයෙක් හැටියට කටයුතු කරනවා අපේ ආයතනයේ. අයිබෝ. ඔබතුමාට මොනවද බාර වෙන්නේ මේ ප්‍රදේශයේ? ඒ කියන්නේ වගකීම් වගකීම් විදිහට තියෙන්නේ එකක් තමයි මේ ඇපල් peer අපි වගා කරනවා අපේ භෝග වර්ග වගා කරනවා මේ පළාත පුරාම. ඒක ව්‍යාප්ත කරන එක ඒකට මේ කැමති අයව සම්බන්ධ කරගන්න එක සහ ගොවි මහත්තුරුන්ට දිග දෙන එක තමයි මට ප්‍රයෝජන තියෙන කාර්යය. හරි. අපි ඉන්නේ පොල්පිටිගමනේ. එතකොට පොල්පිටිගම අවට ගම්මාන රැසක් අපේ මේ ආයතනෙත් එක්ක සම්බන්ධ වෙලා වගා කරනවා. ප්‍රධාන වශයෙන්ම ඇපල් peer. ඇපල් peer වලට අමතරව දැන් මේ භූමිය ගත්තාම මේකේ මිරිසුත් තියෙනවා. තව අතුරු භෝග වගා කරලා තියෙනවා. දැන් නිශාන්ත මහත්මයා එතකොට කෘෂිකාර්මික ප්‍රදේශයක් නේ මේ වයඹ කුරුණෑගල කියලා කියන්නේ. කොහොමද මේගොල්ලන්ගේ දායකත්වයේ ආයතනයත් එක්ක? ඒ දායකත්වයේ ක්‍රම කීපයකට හම්බ වෙනවා. එකක් තමයි එකක් අපි එක පැත්තකින් අරගත්තාම අපි මේ වෙනකොට ඇපල් peer වගා කරන සහ වෙනත් භෝග වර්ග වගා කරන ගොවියන්ගේ නිෂ්පාදන අපි මිලදීගෙන විකුණනවා. අපත් මහත්තයා ලංකාවේ ගොවියන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් නේ තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න විදිහක් මිල ප්‍රශ්නයක් තියෙනවා. ඒ මිල ප්‍රශ්නෙට අපි උත්තර දෙමින් තියෙන්නේ. මේ වෙනකොට අපි ආයතනයේ පටන් අරගත් දායදරවල අපි ගොවියන්ගෙන් නිෂ්පාදන මිලදීගෙන ඒගොල්ලන්ට වෙළඳපළක් හදලා විකුණනවා. ඒක අපි ක්‍රම කීපයකට කරනවා. අපි අගේ එකතු කරපු නිෂ්පාදන මේ දක්වාම මේ වෙනකොට සමාගමේ අලෙවි කිරීම වර්ධනය කරලා තියෙනවා. ඒ තුලින් ගොවියන්ට දිරියක් දෙනවා. ඊට අමතරව අපේ සමාගමට අයිති ඉඩම් තියෙනවා. සින්නක්කර අපිට අයිති ඉඩම්. ඒ ඉඩම් වල අපි වගා කරමින් යනවා. එතකොට ගොවිතැනට ආදරය කරන කෘෂිකර්මාන්තයට ආදරය කරන ඒ තුලින් මුදලක් උපය ගන්න කැමති කෙනෙක්ට පුළුවන් අපේ සමාගමත් එක්ක එකතු වෙලා ඒ ඉඩම් වගා කරන්න. මේ ඉඩම් සේරම ඔබතුමාට පේනවා ඇති කොටස් කරලා තියෙන්නේ පර්චේස් 10 කොටස් වලට. එතකොට කෙනෙක්ට පුළුවන් මේ පර්චේස් 10 කොටසක් අපේ සමාගමත් එක්ක එකතු කරලා මිලදී ගන්න. හරි. දැන් අපි ගිය සතියේ කිව්ව එකයි මේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. එකක් තමයි ඔබේ අස්වැන්න මිලදී ගන්න එක. ඒකනේ ලොකුම ප්‍රශ්නය අර කිව්වත් වගේනේ. අනිත් එක තමයි ඔබේ ඉඩම් වල වගා කරන්න අතහිත දෙන එක. අනිත් එක තමයි ඒගොල්ලෝ වගා කරපු, ඒ කියන්නේ කම්පැනි එක වගා කරපු ඉඩම් තියෙනවා. ඔබට ඕනනම් ඉඩම ගහිතකාරයෙක් වෙන්න. ඔබේ ඉඩම් තියෙනවා නම් නිකන් ඔහේ වල් වැදිච්ච ඔන්න හොඳ අවස්ථාවක්. මොකද මේ අවස්ථාව ගත්ත අය වගා කරලා දිනුවා. අපිට සල්ලි නෙවෙයි වෙන්නේ. ඒ නිසා ආර්ථිකය සරි කරගන්න හොඳම දේ තමයි වගා කරන එක. ඒ වගේම ගොවිතැනට ආස කරන කට්ටියට තමන්ගේ මේ තමන්ට පුළුවන් මේ ඉඩමක් අපෙන් මිලදීගෙන මේ ආදායමක් ලබා ගන්න. ඒ වගේ දේවල් දැනුවත් කරන එක අපි කරන්නේ. ඉතින් අපි ඒ වගේ හොඳ යාන්ත්‍රණයක් තියෙනවා. මට අවසන් වශයෙන් කියන්න ඔබතුමාලගේ සැලසුම මොනවද මේ පොල්පිටිගම නැත්නම් අපි මේ කතා කරන කලාපය තුළ ඊළඟ ස්ටෙප් එක තියන්න මොනවද සැලසුම් කරලා තියෙන්නේ? ඇත්තටම සමත් මහත්තයා අපි අවුරුදු 25ක සැලැස්මකට යන සමාගමක්. කොහොම හොඳ ඉදිරි දැක්මක් තුව අපේ සභාපතිතුමා ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්සන් මෙතුමාගේ මඟ පෙන්වීම යටතේ අපි අවුරුදු 25ක සැලැස්මකට යන්නේ. එතකොට මේ අවුරුදු 25 සැලැස්මෙන් අපි මේ වෙනකොට අවුරුදු 3 සම්පූර්ණ කරමින් ඉන්නේ. එතකොට අවුරුදු 5ක් යනකොට අපි ළඟා කරගන්න බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට වඩා වැඩි ඉලක්කයක් මේ වෙනකොට අපි ළඟා කරගෙන තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා
මෙහි තියෙන ඉඩම් ප්‍රමාණය අපිට ඇත්තටම සින්නක්කර තියෙන ඉඩම් තමයි මිලදී ගන්න පුළුවන් සමාගමට. අක්කර 10ට වඩා අඩු සින්නක්කර ඉඩම් මිලදී ගන්න පුළුවන්. ඒ වගේ ඉඩම් අපිට තියෙනවා නම් අපිට ලබා දෙන්න පුළුවන්. අපි යුනියන් ලොකු වැඩ පිළිවෙලක් මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා. ඔබතුමා දන්නවා ඇති මේ වෙනකොට සමාගමට අයිති ඉඩම් ප්‍රමාණය සින්නක්කර අරගෙන වගා කරගෙන යන ඉඩම් ප්‍රමාණය අක්කර 100කට එහා ප්‍රමාණයක් අපි වගා කරලා තියෙනවා. පාලන අංශය මගින් පාරිභෝගිකයාට ලබා දෙන අමතර සේවා ගැන අපි කතා කරොත් අපිට මොන වගේද පැහැදිලි කරන්න පුළුවන්? ඊට අමතරව අපි ලබා දෙන සේවාවන් ගැන කතා කරොත් මම අර කලින් අන්තිමේටම ගනුදෙනු අංශයක් විදිහට සඳහන් කරානේ සින්නක්කර ඔප්පු අපි ලබා දෙනවා කියලා. එතකොට මේ සින්නක්කර ඔප්පු අපි ලබා දෙන්නේ අපේ ආයතනයේ තියෙන කෘෂි ව්‍යාපෘති සැලසුම් කිහිපයක්. මේ හරහා සම්බන්ධ වෙන පාරිභෝගිකයන්ට තමයි අපි එම ඔප්පු ලබා දීම සිදු කරන්නේ. එතකොට මේ ව්‍යාපෘති සැලසුම් සඳහා සම්බන්ධ වුණාට පස්සේ අපි නීතිමය ගිවිසුමක් ඒකට ලබා දෙනවා. එතකොට ඒ ගිවිසුමට අනුව අපි අපේ පාරිභෝගිකයන්ට මාසික ප්‍රතිලාභයක් ගෙවීමක් සිදු කරනවා. එතකොට මේ ප්‍රතිලාභය කියන්නේ මාසයකට අපිට එකතු වෙන සියලුම පාරිභෝගිකයන්ගේ මාසික ප්‍රතිලාභ වාර්තාවක් සකස් කිරීම පරිපාලන අංශය මගින් සිදු කරනවා. ඉතින් මේ වාර්තා මූල්‍ය අංශයට ලබා දීලා මූල්‍ය අංශයෙන් පාරිභෝගිකයාගේ තොරතුරු සමග මේ නිර්වද්‍යතාවය සලකලා බලලා මේ ගෙවීම් කටයුතු සිදු කරන ලබනවා. එතකොට මේ ගිවිසුම් කාල පරිච්ඡේදයේ අතර වෙන සේවාවක් මේක. ඊට පස්සේ මේ ගිවිසුම් කාල පරිච්ඡේදයෙන් ඔබට ගියාමත් අපි මේ පාරිභෝගිකයන්ට ඒ ගිවිසුම් කාල පරිච්ඡේදයෙන් අමතරවත් අපිත් සමග රැඳීමට අවශ්‍ය නම් කැමැත්තක් තියෙනවා නම් පාරිභෝගිකයන්ට ඒ ගිවිසුම් කාලය දීර්ඝ කරලා දෙන කටයුතුත් අපේ පරිපාලන අංශය මගින් කටයුතු සූදානම් කරලා තියෙනවා. ප්‍රීතිමය පසුබිම සහ ඔබ ආයතනයත් එක්ක සම්බන්ධ වන පාරිභෝගිකයන්ට ලැබෙන සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් අපි පැහැදිලි කිරීමක් කරමු. ඇත්ත වශයෙන්ම සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ආයතනය 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද සීමා සහිත පුද්ගලික සමාගමක් වශයෙන් ක්‍රියාත්මක වන ආයතනයක්. විශේෂයෙන්ම කෘෂි කර්මාන්තය සහ වාණිජ්‍ය වගාව පදනම් කරගත්තු ව්‍යාපාරයක් තමයි මේ ආයතනය විසින් සිදු කරමින් පවතින්නේ. ඇත්තට අපේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරීතුමා පැහැදිලි කරා ආයතනයේ මොන වගේ ව්‍යාපෘතීන්ද ආයතනයට සම්බන්ධ විය හැකි ආකාර මොනවද කියන එක. ඉතින් ඒ ඕනෑම ආකාරයකින් අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වන පාරිභෝගික මහත්ම මහත්මීන්ට, ගොවි මහත්ම මහත්මීන්ට, සැපයුම් කරුවන්ට, ඉඩම් හිමියන්ට ඔය සෑම ආකාරයකින්ම සම්බන්ධ වන සෑම තැනැත්තෙකුටම ඉතාමත්ම හොඳ නෛතික සුරක්ෂිතභාවයක් තහවුරු කරන්න ආයතනය කැප වෙලා ඉන්නවා. විශේෂයෙන්ම අපේ ආයතනය සතුව පවතිනවා වගා කරන ලද සින්නක්කර ඉඩම්. එමේ ඉඩම් වලට අදාළව පාරිභෝගික මහත්ම මහත්මීන්ට ආයතනයත් එක්ක ගිවිසුම් ගත වෙලා ඔවුන්ගේ නමටම සින්නක්කර ඔප්පුවක් මගින් එම ඉඩම් කොටස් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. විශේෂයෙන්ම මෙම ක්‍රියාවලියේදී ප්‍රථමයෙන්ම පාරිභෝගිකයන් සමග ගිවිසුම් ගත වීමක් සිදු වෙනවා. එහිදී තාමත්ම ශක්තිමත් විනිවිදභාවයක් සහිත සමබර ගිවිසුමක් පාරිභෝගික මහත්ම මහත්මීන්ට ලබා දීම සිද්ධ කරනවා. විශේෂයෙන්ම මෙම ගිවිසුම් ක්‍රියාවලියේදී පැහැදිලි කරන්න ඕනේ මෙම සෑම ගිවිසුමකටම අපේ ආයතනයේ ගරු සභාපතිතුමා, අධ්‍යක්ෂතුමා, මාලම් ෆ්‍රැන්සිස් පීර්ස් එමෙතුමා පුද්ගලිකවම අත්සන් තැබීමක් සහ ඇඟිලි සලකුණු තැබීමක් සිද්ධ කරනවා. ඒ වගේම ආයතනයේ ප්‍රධාන නිලධාරීන් 30 දෙනෙක් මේ සෑම ගිවිසුමක්ම පුද්ගලිකව පරීක්ෂා කරලා අත්සන් තැබීමක් සිද්ධ කරනවා. විශේෂයෙන්ම පාරිභෝගික මහත්ම මහත්මීන් මෙම ගිවිසුම් වලට අත්සන් තැබීම සිද්ධ කරන්නේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් සහ නීතිඥවරයෙකු ඉදිරිපිටදී මේ ක්‍රියාවලිය සඳහා මේ වෙද්දී දීපව්‍යාප්තව අපේ ආයතනයත් එක්ක අත්වල බැඳගත්තු 20කට ආසන්න නීතිඥ මණ්ඩලයකුත් මේ වෙද්දී කටයුතු කරමින් පවතිනවා. ඉතින් මේ ආකාරයෙන් ගිවිසුම් ගත වන පාරිභෝගිකයන්ට වඩා වැඩි නීතිමය සුරක්ෂිතභාවයක් තහවුරු කිරීම සඳහා සින්නක්කර ඔප්පුවක් මගින් අදාළ ඉඩම් කොටස ඔවුන්ගේ නමටම ලබා දීමේ වැඩපිළිවෙලකුත් මේ වෙද්දී ක්‍රියාත්මක කරමින් පවතිනවා. දැන් ඔබ ආයතනයේ විසින් ඉඩමක් මිලදී ගැනීමේදී මොන වගේ කරුණුද සැලකිලිමත් වෙන රංග මහත්මයා අපේ සමනුත් කතා කරමු. ඔව්. ඇත්තටම මෙහිදී අපි ප්‍රධාන වශයෙන් ප්‍රධාන කාරණා දෙකක් කෙරෙහි සැලකිලිමත් වෙනවා. මොකද අපි වගාව මුල් කරගත්තු වැවිලි සමාගමක්. ඉතින් ප්‍රථමයෙන්ම අදාළ ඉඩම වගාවට සුදුසුද කියන කාරණේ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙනවා. ඒ සම්බන්ධයෙන් සොයා බලන්න අපේ ආයතනයේ සතුව ඉතාමත් පුහුණු උපාධිධාරී කෘෂි උපදේශක මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම නීතිමය පැත්තෙන් ගත්තොත් ඔබ දන්නවා ඉඩම් ගත්තාම විවිධාකාර ඉඩම් තියෙනවා, විවිධ බලපත්‍ර සහිත ඉඩම් තියෙනවා. නමුත් අපි නිරන්තරයෙන්ම අපේ පාරිභෝගික මහතුන්ට ලබා දීම සඳහා මිලදී ගැනීමට සොයන්නේ පිරිසිදු නිරවුල් පෙළපතක් සහිත ඉඩම්. ඉතින් අපි පාරිභෝගික ඔබටත් ආරාධනා කරනවා ඔබ සතුවත් විකිණීමට බලාපොරොත්තු වන කෘෂි කර්මාන්තයේ සුදුසු පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු සහිත ඉඩම් තියෙනවා නම් අපේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද දිනෙන් දින ආයතනයේ වගා ව්‍යාපෘතීන් පුළුල් වීමත් සමග මේ වෙද්දි දැඩි ඉඩම් පිළිබඳ අවශ්‍යතාවයකුත් ආයතනයට උද්ගත වෙලා තියෙනවා. ඉතින් ආයතනයේ නීති අංශයේ හැටියට අපි නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් උත් සොයා බලමින් කටයුතු කරනවා.
නවසිය වසේ ගොවි පරපුරට දිරි සදා Ceylon Green Life Plantation, Ceylon Green Life Plantation, a new revolution, a new solution of the future today. We take pride leading the way, creating new waves in the true world of farming. Ceylon Green Life Plantation. සරුසාර හැටක් ඔබ වෙනුවෙන් වවන්න උපයන්න